අද පාඩම විදිහට මම ඔයාලට ගේන්න හිතුවේ කන්ජන්ක්ෂන්ස් ගැන. කන්ජන්ක්ෂන්ස් කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ ඉංග්‍රීසි ග්‍රැමර් වල තියෙන හරිම ඉම්පෝර්ටන්ට් ග්‍රැමටිකල් පොයින්ට් එකක්. ඉතින් කන්ජන්ක්ෂන්ස් වල තියෙන ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් ඔයාලට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් වෙන විදිහට තමයි මම අද වීඩියෝ එක හදලා තියෙන්නේ. ඉතින් ඔයාලට කන්ජන්ක්ෂන්ස් පාවිච්චි කරද්දී ඉංග්‍රීසි ග්‍රැමර් වල එන ප්‍රශ්න ගැටලු හැම දෙයක්ම මේකේ සාකච්ඡා කරනවා. ඉතින් හරිම ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට තමයි මම මේක අරගෙන අවිලා තියෙන්නේ. එහෙනම් දැන් ඉතින් අද අපි පාඩමට සම්බන්ධ වෙමු. Conjunctions කියන්නේ joining words. They connect words, phrases or whole sentences so that idea flows smoothly. Conjunctions කියන්නේ එතකොට වචන වාක්‍ය කොටස් හරි නැත්නම් වාක්‍ය දෙකක් හරි සම්බන්ධ කරන පද. එතකොට වාක්‍ය සරලව පැහැදිලි කරන්න conjunctions අපිට උදව් වෙනවා. So there are three type of conjunctions: coordinating conjunctions, subordinating conjunctions and correlative conjunctions. Conjunctions ගත්තාම there are three type of conjunctions. I already told you: coordinating conjunctions, subordinating conjunctions and correlative conjunctions. So if we describe separately, coordinating conjunctions are they join equal parts of a sentence: word plus word clause plus clause. ඒ කියන්නේ මේවා සමාන වැදගත්කමක් තියෙන වචන නැත්නම් sentences කොටස් එකට සම්බන්ධ කරනවා. දෙවැනියට අපි කතා කරනවා subordinating conjunctions ගැන. They join a main clause with a dependent clause. ඒ කියන්නේ one idea depends on the other. සිංහලෙන් කිව්වොත් එහෙම මේවා main sentence එකක් හරි සහ එකට බැඳුණු තවත් sentence එකක් එක්ක සම්බන්ධ කරන තවත් අණු sentence එකක් එක්ක සම්බන්ධ කරන එක තමයි කරන්නේ. ඒ කියන්නේ එක් අදහසක් අනිත් අදහස මත රඳා පවතිනවා. එතකොට තුන්වෙනි එක ගැන කතා කරොත් එහෙම correlative conjunctions. ඒ කියලා කියන්නේ these work in pairs to join similar ideas. කියන්නේ මේවා යුගල විදියට තමයි පාවිච්චි කරන්නේ අපි conjunctions වල. ඔයාලා මේ වචනේ මීට කලින් දැකලා ඇති මේ fan boys කියන එක. මේක අපිට හදලා දීලා තියෙන්නේ මේ coordinating conjunctions මතක තියාගන්න. එතකොට මේක හරි ප්‍රසිද්ධයි. මේ fan boys කියන එකේ F අකුරෙන් කියවෙන්නේ for, A අකුරෙන් කියවෙන්නේ and, N අකුරෙන් කියවෙන්නේ no, B අකුරෙන් කියවෙන්නේ but, O අකුරෙන් කියවෙන්නේ or, Y අකුරෙන් කියවෙන්නේ yet, S අකුරෙන් represent කරන්නේ so. එතකොට for කියන්නේ ඇයි කියන එක. ඇයි කියලා කියන්නේ මේක හින්දා කියන එක. and කියන්නේ හා, no කියලා කියන්නේ NOR. මේ no එක කියන්නේ නැත්නම් කියන එක. ඒ අදහස තමයි දෙන්නේ. but කියන්නේ නමුත් කියන එක. ORO කියන්නේ හෝ කියන එක. yet කියන්නේ තාමත් කියන එක. ඒත් කියන එක මේ දෙකම ගන්න පුළුවන්. so කියන්නේ ඒ නිසා කියන එක. එතකොට අපි examples ගත්තොත් එහෙම පළවෙනි එක දීලා තියෙනවා I like tea and coffee. මම තේ වලටත් කැමතියි, කොෆි වලටත් කැමතියි. එතකොට මේ and කියන එක tea එකයි coffee එකයි දෙකම connect කරලා තමයි තියෙන්නේ. ඊළඟ example එක බලන්න. She is tired but happy. ඇයට වෙහෙසයි නමුත් සතුටින්. එතකොට එයාට වෙහෙසයි සහ සතුටින් කියන දෙකම එකතු කරන්න තමයි මේ but කියන conjunction එක පාවිච්චි කරලා තියෙන්නේ. ඊළඟ එක you can stay here or go home. ඔයාට මෙතන ඉන්න පුළුවන් නැත්නම් ගෙදර යන්නත් පුළුවන්. ඊළඟ එක it was raining so we stayed inside. වැස්ස වැටුණා ඒ නිසා අපි ගෙදර හිටියා. එතකොට මෙතන පළවෙනි රූල් එක විදියට දීලා තියෙනවා no comma for single words කියලා. එතකොට මේකේ බලන්න කියලා තියෙනවා do not use a comma when joining words or short phrases. හොඳද? එතකොට මෙතන බලන්න දීලා තියෙනවා example එකක් I bought apples and oranges. ඒතර මම හිතනවා මේ example එකෙන් ඔයාලට පැහැදිලි වෙන්න ඇති කියලා. අපි
කමා එකක් කොහොමද පාවිච්චි කරන්න කියලා coordinating conjunctions යොදා ගද්දි sentences එකක. ඊළඟ රූල් එක විදිහට තියෙන්නේ for is formal කියන එක. මෙතනදි කියන්නේ for is formal and mostly used in writing. මම brackets ඇතුලේ ඔයාලට දීලා තියෙනවා not common in speaking කියලා. Example, I did not go out for I was feeling unwell. දැන් අපි කතා කරද්දී පාවිච්චි කරන්නේ නැහැ මේ for කියන එක. එතකොට ඔයාලා අහලා නැහැනේ කවුරුත් කතා කරනවා I did not go out for I was feeling unwell කියලා. ඒතර මේ for කියන එක formal හින්දා අපි ඒ coordinative conjunction එක ලියද්දි විතරයි පාවිච්චි කරන්නේ. mostly එහෙමත් අපි පාවිච්චි කරන්නේ නැති තරම්. ඒ කිව්වේ මේ වගේ අයිඩියා එකක් දෙන සෙන්ටෙන්ස් එකක් එකකට අපි for එක පාවිච්චි කරන්නේ නැති තරම්. ඊළඟ රූල් එක තමයි avoid repetition. ඒ කියන්නේ do not repeat the same idea on both sides. Most of the people do this repetition thing, right? මේකෙදි පළවෙනිට කියන්නේ රිපීට් කරන්න එපා එකම අයිඩියා එක කියලා. ඒ කියන්නේ බලන්න පළවෙනි සෙන්ටෙන්ස් එක අපිට දීලා තියෙනවා මම හරි එක කියන්නම්. He returned and came again. එතකොට බලන්න සමහර අය මේක පාවිච්චි කරනවා he returned back and came again. එතකොට මේ දෙකම එකක්නේ. returned back කියන එකත් එකම අයිඩියා එක දෙන්නේ came again කියන එකත් එකම අයිඩියා එක දෙන්නේ. එතකොට මෙහෙම එකම අයිඩියා දෙන දේවල් අපි පාවිච්චි කරන්නේ නෑ මේ වගේ conjunctions භාවිතා කරලා. එතකොට අපිට මේක හරි විදිහට හරි ගසන්න පුළුවන් he returned. එයා මේ නැවත ආවා කියන එක තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ he returned and came again. එතකොට මෙතන ඒ වගේ repetition ඒ වැරද්ද පාවිච්චි වෙන්නේ නැහැ. එතකොට ඔයාලත් මතක තියාගන්න ඕනේ මේ වගේ conjunctions පාවිච්චි කරද්දී හැමතිස්සෙම මේ වගේ එකම idea දෙන ඒවා repeat වෙලා තියෙනවද, කමා හරියට තියෙනවද හැමදේම බලලා තමයි conjunctions පාවිච්චි කරන්න ඕනේ. මෙතන මම ඔයාලට කමා රූල් කියලා අන්තිම රූල් එක විදිහටත් දීලා තියෙනවා. මෙතන කියවෙන වෙන දෙයක් ගැන බලන්න explain එක when a coordinating conjunction joins two independent clauses use a comma before the conjunction. ඒ කියන්නේ මම මේක ඔයාලට පැහැදිලි කරලා දුන්නොත් එහෙම coordinating conjunctions කියන්නේ and but also yet for no කියන එක. එතකොට ඒ වගේ එකක් හොඳද ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් දෙකක් එක්ක සම්බන්ධ වෙද්දී කන්ජක්ෂන් එකට කලින් කමා එකක් දාන්න ඕනි කියලා තමයි කියන්නේ. දැන් මොකද්ද මේ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක් කියන්නේ? ඒ කියන්නේ තනිව සම්පූර්ණ අදහසක් කියවෙන වාක්‍යයක්. ඒ වගේ තියෙන ෆුල් සෙන්ටෙන්ස් එකක් තමයි ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකක් කියලා කියන්නේ. දැන් අපි මේ එක්සැම්පල් එක ගත්තොත් එහෙම මම මේක කඩනවා බලන්න සෙන්ටෙන්සස් දෙකකට. She studied hard කියන එක ක්ලෝස් එකක්. අනිත් එක තමයි she passed the exam. එතකොට මෙතන තියෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් දෙකක්. අපි කන්ජක්ෂන් එක පාවිච්චි කරද්දි බලන්න කන්ජක්ෂන් එක මෙතන මම පාවිච්චි කරලා තියෙන්නේ and කියන එක. එතකොට අර අපි කලින් කියපු විදිහට ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් දෙකක් පාවිච්චි කරද්දී හැමතිස්සෙම කමා එක කන්ජක්ෂන් එකට කලින් පාවිච්චි කරන්න ඕනි. කියන්නේ and කියන එකට කලින් තමයි මේ සෙන්ටෙන්ස් එකේ කමාව මම දාන්න ඕනි. එතකොට බලන්න මම වාක්‍ය හරි ගැස්සුවොත් එහෙම සෙන්ටෙන්ස් එකේ එන්නේ she studied hard, and she passed the exam. එතකොට මම මෙතන කමා එක and කියන කන්ජන්ක්ෂන් එකට කලින් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. එහෙනම් මේ සෙන්ටෙන්ස් එක හරි. එතකොට අපි සෙන්ටෙන්ස් එක වැරදි කියලා කිව්වොත් එහෙම ඒ කියන්නේ she studied hard and she passed the exam. සෙන්ටෙන්ස් එක හරි. නමුත් මේකේ කමා එකක් මම පාවිච්චි කරලා නැහැ. කමා එක පාවිච්චි කරලා නැත්නම් ඒ සෙන්ටෙන්ස් එක වැරදි. ඒක හරියට ක්ලියර්ලි අයිඩියා එකක් දෙන්නේ නැහැ. එතකොට අපි ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් දෙකක් මේ වගේ පාවිච්චි කරද්දී හැමතිස්සෙම දෙක සෙන්ටෙන්සස් දෙකක් පාවිච්චි කරද්දී ඉන්ඩිපෙන්ඩන්ට් හැමතිස්සෙම කන්ජක්ෂන් එකක් එතන තියෙනවා නම් ඊට කලින් කමා එකක් දාන්නම ඕනි. ඒක important and compulsory. මම ඔයාලට මුලදී කිව්වා නේද
කන්ජන්ක්ෂන්ස් ලේසියෙන් මතක තියාගන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් කියලා දෙනවා කියලා. මේ ටේබල් එක දීලා තියෙන්නේ කෝඩිනේටිව් කන්ජන්ක්ෂන්ස් වලට. එතකොට කෝඩිනේටිං කන්ජන්ක්ෂන්ස් වල මම මේක කොලම් 3කට මේ ටේබල් එක බෙදලා තියෙනවා. කන්ජන්ක්ෂන් එක, යූස් එක, ඒ වගේම එක්සැම්පල් එක කියලා. මම මේක ඔයාලට පැහැදිලි කරන්නම්. කන්ජන්ක්ෂන් කොලම් එකේ ෆස්ට් රෝ එකේ තියෙන්නේ for කියන එක. for කියන ඒ කන්ජන්ක්ෂන් එක අපි පාවිච්චි කරන්නේ රීසන් එක එහෙමත් නැත්නම් cause එක කියන එක එක්ස්ප්ලেইন කරන්න. උදාහරණයක් විදිහට බලන්න එක්සැම්පල් එක මම දීලා තියෙනවා. I stayed home for it was raining. එතකොට මෙතන දීලා තියෙන්නේ මම ගෙදර හිටියා රීසන් එක මොකක්ද? වැස්ස හින්දා. කෝස් එක මොකක්ද? වැස්ස හින්දා. අන්න ඒ විදිහට. එතකොට for කියන එක අපි පාවිච්චි කරන්නේ රීසන් එකක් පෙන්වන්න නැත්නම් හේතුව පෙන්වන්න. ඊළඟ එක තමයි and. and කියන එක අපි පාවිච්චි කරන්නේ හැමතිස්සෙම add more information. informations ගොඩක් add කරන්න තමයි අපි and කියන එක පාවිච්චි කරන්නේ. example එක බලන්න. She sings and dances well. එයා සින්දුත් කියනවා, ඇය සින්දුත් කියන ඒ වගේම ඩාන්සිනුත් කරනවා. ඊළඟ එක බලන්න no. NOR no. මේක අපි පාවිච්චි කරන්නේ නෙගටිව් choice එකක් ගැන කියද්දී එතකොට එක්සැම්පල් එක බලන්න he didn't call nor did he text. එයා කෝල් කරෙත් නැහැ, එයා ටෙක්ස්ට් කරෙත් නැහැ කියන්න තමයි අපි මේ no NOR කියන එක ඒ කන්ජන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. ඊළඟ එක but. මේක ඇවිල්ලා contrast එක පෙන්වන්න. I like tea but I prefer coffee. එයා තේ වලට කැමති. ඒ වුණාට එයා ගොඩක් කැමති මොකටද? කොෆී වලට. අනේ කන්ට්‍රාස්ට් එක පෙන්නනවා එයාගේ කැමති දේවල් වල. එතකොට කන්ට්‍රාස්ට් එක පෙන්වන්න අපි මේ but කියන කන්ජන්ක්ෂන් එක පාවිච්චි කරනවා. ඊළඟට තමයි or. මේ or කියන එක අපි පාවිච්චි කරන්නේ හැමතිස්සෙම choice එකක් ගැන කියන්න. ඒ කියන්නේ you can sit here or stand there. ඔයාට මෙතන ඉඳ ගන්නත් පුළුවන් නැත්තම් ඔන්න choice එක කියනවා. නැත්තම් අතනින් ගිහලා හිට ගන්නත් පුළුවන්. ඊළඟ එක yet. මේ yet කියන එක හැමතිස්සෙම contrast. ඒකත් surprise එකක් පෙන්නන්න. contrast එකක් පෙන්නන්න. ඒ කියන්නේ he is young yet very responsible. එයා පොඩි වුණත් එයා හරිම responsible කියලා කියන්නේ. surprise contrast එකක් දෙනවා. එයාගේ වයස පොඩි වුණත් එයා හරිම responsible අනිත් අයට වඩා. අන්න ඒක තමයි ඒකේ තේරුම. ඊළඟ එක so. රිසල්ට් එකක් පෙන්වන්න තමයි මේ so කියන කන්ජන්ක්ෂන් එක පාවිච්චි කරන්නේ. It was late so we left early. පරක්කුණ නිසා තමයි අපි අ, ම්, කලින් පිටත් වුනේ. එතකොට පරක්කු වුණා රිසල්ට් එක තමයි අපි කලින් පිටත් වුණා. It was late so we left early. එතකොට මේ ටේබල් එකෙන් ඔයාලට කෝඩිනේටිං කන්ජන්ක්ෂන්ස් කියන්නේ මොනවද? ඒවා කොයි විදිහටද මොන වගේ රීසන්ස් වලටද මොන කන්ජන්ක්ෂන් එකද පාවිච්චි කරන්නේ සහ ඒක ලේසියෙන් මතක තියාගන්න පුළුවන් විදිහට එක්සැම්පල් එක ගන්න දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේ විස්තර ඔක්කොම බලලා මේ ටේබල් එක ගහගත්තා නම් ඔයාලට ඒ කන්ජන්ක්ෂන්ස් ටික ලේසියෙන් පාඩම් කරලා මතක තියාගන්න පුළුවන්.